ආචාර්ය ගයන්තගේ බිරිඳ ජීවිතය හැරයයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදු වූ මාර්කරීය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ඊයේ උදෑසන ජීවිතය හැර ගියේය. ඇගේ වියෝවෙන් පුංචි දරු පැටවු තිදෙනා තනිව ඇති අතර ඒ අනුව මෙම මාර්කරීය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය 18 වනදා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපන නාගදීපේ සංචාරක ගොස් නැවත එමින් සිටියදී කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර මහතා ඇතුළු 7 දෙනෙකු ගමන්ගත් වෑන් රථය ලොරියක ගැටි අනතුරට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේදීය. අනතුර සිදු වූ අවස්ථාවේදීම ගුණේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත් වූ අතර පසුව වෑන් රථයේ රියදුරු ලෙස ගමන්ගත් ඔහුගේ ඥාති සහෝදරයා වන බිරිඳගේ මල්ලීද ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණි. 46 හැවිරිදි ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා ආදරණීය තිදරු පියකි. අනතුර සිදුව තිබුණේ කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය වේගයේ රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් බව පොලිසිය පවසයි. විශ්වවිද්‍යාලයේ සිසු දරුවන් දහස් ගණනකගේ නැනස පාදා ඇති ආචාර්ය ගුණේන්ද්‍ර මහතාගේ වියෝය කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදු වූ පියවිය නොහැකි පාඩුවකි. ආචාර්ය ගුණේන්ද්‍ර මහතා සහ බිරිඳ දෙදෙනා ජීවිතය හැරදා ගියද මෙලොව ඔවුන් දෙදෙනා නොමැතිව සිඟිති මල් කැකුළු 3ක් තනි වී ඇත. එය කොතරම් කනගාටුදායකද? ගුණේන්ද්‍ර සහ ඔහුගේ බිරිඳට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.